සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නා නේද? අද මම බෙහෙතක් හදන්න තමයි හදන්නේ. මගේ හස්බන්ඩ්ට හොඳටම අසනීපයි. කැස්සයි සෙමයි හොඳටම තියෙනවා. බෙහෙත් ගත්තා දෙපාරක් නා. ඒත් පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. එයාට කැස්ස වැඩිකමටම පපුවත් රිදෙනවා කියලා කියනවා. ඉතින් මම හිතුවා එයාට අද බෙහෙතක් හදලා දෙන්න. එන්නකෝ අපි හදමු. ඉස්සෙල්ලාම ඉඟුරු කෑලි 2-3ක් අරගන්න. ඒක හොඳට තලලා වතුර කෝප්ප 2ක් විතර දාලා ඩිපේ තියාගන්න. ඒක හොඳට නටනකොට ඩිප් ඕෆ් කරලා එහෙමම නිමින්න අරින්න. ඊට පස්සේ තව අවශ්‍ය වෙනවා මී පැණි දෙහි. ඊට පස්සේ කෝප්පයකට මී පැණි මේ සැඳි එකමාරක් විතර එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට නිවෙන්න තියාගත්තු ඉඟුරු තාඹක වතුර ටික එකතු කරගන්නවා. මද රසණයක් තිබුණට කමක් නැහැ. ඊට පස්සේ හොඳින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙමත් දහි විෂ ටික දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. දහි වෙනුවට ලෙමන් ගන්නත් පුළුවන්. මට අද ලෙමන් තිබුණේ නැහැ. ඒ නිසා මම දහි ගත්තේ. ඔයාලා අසනීපෙට බෙහෙත් අරන් ඉන්නා නම් පැනඩෝල් එහෙම බොන්න එපා. මේක බොනකොට මොකද පැනඩෝලුයි ඉඟුරුයි බොන්න හොඳ නැහැ එකපාර. මම හස්බන්ඩ්ට ගෙනාපු බෙහෙත් එකත් නතර කරලා තමයි මේක හදලා දුන්නේ. දවසට 3 පාරක් විතර බොන්න ඕනේ. දවස් 2ක් විතර බීලා බලන්නකෝ. ඔයාලට මේක හරි ගියාද නැද්ද කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. ඇහුණ නේද හස්බන්ඩ් කැස්සේ සද්දේ? පව් දෙකමත් දුක හිතෙනවා. එයාට හොඳටම අමාරුයි. එහෙනම් එන්න පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.